අයිබෝන් අද වාහනයක් ගන්නවා කියන එක හිතා ගන්නවත් බෑ ගොඩක් අයට. සාමාන්‍යයෙන් කාර් රථයක් වගේ ගන්නවා නම් මිලියන 10ක් විතර ඕනේ වාහනයක් ගන්න, කාර් එකක් ගන්න. ඒ නිසා මම හිතනවා මේ වර්තමානයේදී රජය විසින් වාහන ආනයනය කිරීම සඳහා ඉඩ දීලා තිබුණත් ඒකේ ලොකු බෙනිෆිට් එකක් සාමාන්‍ය ජනයාට ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මුදල් වියදම් කරන්න පුළුවන් ඉහළ ධනපතියන්ට තමයි මේකේ වාසිය ලැබිලා තියෙන්නේ අද. රජයේ පැත්තෙන් ගොඩක් වෙලාවට තියෙන එක්ස්කියුස් එක තමයි මේක ලිහිල් කරත් ඕනට වැඩිය විදේශ විනිමය රටෙන් ගලාගෙන යනවා. ඒ නිසා විදේශ විනිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, නැවතත් ආර්ථික අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා මේ වෙලාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තුල ගොඩක් වෙලාවට තියෙන්නේ කළු කඩයක්. ඒ කියන්නේ අපි දන්නවා හොයලා බැලුවොත් එහෙම ලංකාවේ වාහනවල ලක්ෂ සංඛ්‍යාත වාහන සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් ඕපන් පේපර්ස් තියාගෙන. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වාහනයක් මිලදී ගන්න බොහෝ අය ඩීලර්ස්ලා විදියට ටික කාලයක් අරගෙන පාවිච්චි කළා විකුණලා දාන්න. ඒ වගේම සමහර අය වාහන බිස්නස් කරන ඩීලර්ස්ලාත් ඉන්නවා. නමුත් ලංකාවේ නීතියක් තියෙනවා වාහනයක් අයිතිය හුමාරු වෙනකොට මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ තියෙනවා විකුණුම්කරු සහ ගැනුම්කරු දෙදෙනාම within 14 days දවස් 14ක් ඇතුළත මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකට දැනුම් දෙන්න ඕනේ. තමන්ගේ වාහනය විකුණපු කෙනා ඒ වගේම මිලදී ගත්තු කෙනා දැනුම් දෙන්න ඕනේ තමන් වාහනයක් මිලදී ගත්තා. ඒ නිසා අයිතිය ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මේකට අපි කියනවා ෆෝම් එකට MTA 6 කියලා. නමුත් අවාසනාවකට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකෙන් වෙලා තියෙන්නේ ලංකාව තුළ පාවිච්චි කරන ලද වාහනවල කළු කඩයක් ඇති වෙලා තියෙනවා. දැන් මම දන්නවා විදේශ රටවල ඕස්ට්‍රේලියාව වගේ රටක නම් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වෙලාවට වාහනේ ට්‍රාන්ස්ෆර් කරගත්තේ නැත්නම් රජයට ලොකු දඩයක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ලංකාවේ අවුරුදු ගණන් ඕපන් පේපර්ස් තියාගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ රජයට පුළුවන් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. ඒ තුලින් මේ කළු කඩය නැති කරලා ජනතාවට අඩු ගානේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක්වත් අඩු මිලට ගන්න අවස්ථාව දෙන්න පුළුවන් කියලා. මම හිතනවා මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරොත් දැනට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ලක්ෂ 10කින් 15කින් අඩු වෙනවා කියන එක මම විශ්වාස කරනවා. දැන් ගත්තොත් එහෙම මේ තියෙන නීති රීති එච්චර තද නැහැ. දැන් ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් මෝටර් ට්‍රැෆික් ඇක්ට් එකේ තියෙන විදිහට දවස් 14ක් ඇතුළත විකුණුම්කරු දැනුම් දෙන්න ඕනේ මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකට තමන් වාහනේ වික්කා කියලා. දවස් 14ක් ඇතුළත ගැනුම්කරුත් දැනුම් දෙන්න ඕනේ මම වාහනයක් මිලදී ගත්තා ඒ නිසා මගේ වාහනේ අයිතිය මට ට්‍රාන්ස්ෆර් කරලා දෙන්න කියලා. ඒතර මේකේ ගත්තොත් එහෙම මේ නීතිමය පැත්ත වාහනේ විකුණුම්කරු සම්බන්ධයෙන් තියෙන දඩය මේක ක්‍රියාත්මක කරේ නැත්නම් දැනුම් දුන්නේ නැත්නම් රුපියල් 3000ක් 6000ක් අතර දඩයක්. ඉතින් ඕන කෙනෙකුට මේ දඩේ ගෙවන්න පුළුවන් අද මේක එච්චර ලොකු දඩයක් නෙවෙයි. නමුත් කමිෂනර්ට පුළුවන් මේ දවස් 14ක් ඇතුළත හරියට ට්‍රාන්ස්ෆර් එක වෙලා නැත්නම් රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න. මම දන්නේ නැහැ මේක ලංකාවේ ක්‍රියාත්මක කරනවද කියලා. බයගේ පැත්තෙන් ගත්තොත් එහෙම බය දවස් 14ක් ඇතුළත තමන්ගේ වාහනය මිලදී ගත්ත එක ට්‍රාන්ස්ෆර් කරගත්තේ නැත්නම්
දවස් 14ට පස්සේ ඊළඟට එළඹෙන දවස් 44ට සෑම දවසකටම දඩේ විදියට ගෙවන්න ඕනේ රුපියල් 100යි. ඒ කියන්නේ දවස් 44ට රුපියල් 4400ක දඩයක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ දවස් 44 ඉක්මවලා තමන් අයිතිය මාරු කරගත්තේ නැත්නම් ගෙවන දඩේ තමයි රුපියල් 5000ත් 10000ත් අතර. ඉතින් රජයේ පැත්තෙන් මේවා සංශෝධනය කරලා විශාල දඩයක් නියම කරනවා නම් දින 14ක් ඇතුළත අයිතිය මාරු කරන්න ඕනේ කියලා මේ ඕපන් පේපර්ස් වලින් දාන සෙල්ලම නවත්තන්න පුළුවන්. මේකෙන් රියල් සෙලර්ස්ලට සහ රියල් බයර්ස්ලට අනිවාර්යෙන්ම තමන්ගේ වාහන විකිණීම සහ මිලදී ගැනීම මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකට දැනුම් දීම තුළින් අර කළු කඩ වෙලෙන්දුන්ට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ රජය මේ නීති හරියටම ක්‍රියාත්මක කරොත් රුපියල් ලක්ෂ 10කින් 15කින් සෙකන්ඩ් හෑන්ඩ් වීකල් මාකට් එක අඩු කරන්න පුළුවන් කියලා.